ආයුබෝවන් ඔයාලා හැමෝටම BN Taste YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මං කියලා දෙන්න යන්නේ ගොඩාක් අය හොයන දෙයක් ගැන. මොකක්ද? ඒක තමයි healthy විදිහට මහත් වෙනවා කියන එක. ජිම් යන්නේ නැතුව එක ටැබ්ලට් පාවිච්චි කරන්නේ නැතුව අපිට ගෙදර ඉඳන්ම ගෙදර තියෙන දේවල් වලින්ම ඉක්මනට මහත් වෙන්න පුළුවන්. අපි බලමු ඒක කොහොමද කියලා. ළමයි මේ තියෙන්නේ මම මන්ද පෝෂණයේ කාලේ ගත්ත ෆොටෝ එකක්. ඇත්තටම ළමයි මට ගෑස්ටික් තිබ්බේ නැති ලෙඩක් නෑ. ඒ තරම් ලෙඩ කෙට්ටුයි කියන්නේ ඇඟේ ඇට පෑදිලා තිබ්බේ. ඒ තරම් මම ගොඩාක් කෙට්ටුයි. ඉතින් මම මේක අපේ ආච්චි තමයි මට කියලා දුන්නේ. ඉතින් මේක මම පාවිච්චි කරාට පස්සේ තමයි මහත් උනේ. ගොඩාක් මහත් වුණා. ඒ කියන්නේ සතියෙන් දෙකෙන් ලොකු රිසල්ට් එකක් මට ගන්න හම්බුණා. ඔයාලට පේනවා ඇති දැන් ඉන්නේ මමයි අර මම දාපු ෆොටෝ එකේ ඉන්න මමයි කොහොමද වෙනස කියලා. මම හිතනවා ඔයගොල්ලෝ කවුරුත් මේක පාවිච්චි කරලා නැතිව ඇති කියලා. මේක අපේ මුතුන් මිත්තෝ ඒ කාලේ ඉඳලම ඇඟට ශක්තිය වඩවන්න, ඇඟ පිරෙන්න පාවිච්චි කරන ඩ්‍රින්ක් එකක් තමයි. මොකද මේක ඔයාලා සාමාන්‍යයෙන් ගෙදර හදන කුරක්කන් ඩ්‍රින්ක් එක නෙවෙයි. මේකට අපි ගොඩක් ඇඟට මහත් වෙන්න, ප්‍රෝටීන්, කැලරි වැඩි වෙන්න හදන ඩ්‍රින්ක් එකක් තමයි මම අද හදන්නේ. අපිට මුලින්ම ඕනේ කුරක්කන් පිටි. ළමයි මේ තියෙන්නේ කුරක්කන් පිටි. කුරක්කන් කියන්නේ අපේ පොළවෙන් උපන් ආහාරයක්නේ. ඉතින් දැන් අපි මේක හොඳට තම්බ ගන්න ඕනේ. මොකද මේ අමු කුඩු. ඉතින් අපි මේක වතුර චුට්ටක් දාලා ඉක්මනට තම්බ ගමු. අපි දැන් කුරක්කන් පිටි හැන්දි දෙකක් විතර මම නම් වේල් දෙකකට වගේ තමයි ගන්නෙ. ඔය ප්‍රමාණය මම දා ගන්නවා. අපි මේකට වතුර දා ගන්න ඕනේ. මොකද අපි මේක තම්බ ගන්න ඕනේ. අපි වතුර ටිකක් වැඩිපුර දාගමු. මේ වතුර ටික හිඳෙනකොට තික් එකට එනවා පිටි ටික. අපි අමු කුරක්කන් පිටි පාවිච්චි කරන්නේ. ඒකයි අපි චුට්ටක් තම්බ ගන්නෙ. දැන් බලන්නකෝ ඇවිල්ලා මේක කොහොමද තැඹිලා තියෙන්නේ කියලා. දැන් මෙන්න මේ ගානට එන්න ඕනේ. ටිකක් අමාරුයි හැඳි ගන්න. මේ වෙලාවේදී හොඳටම තැඹිලා තියෙන්නේ. අපි දැන් මේක බාගමු. අපි දැන් කුරක්කන් ටික තම්බලේ වුණාට පස්සේ ගන්න ඕනේ කෙසෙල්. මේ කෙසෙල් වලින් ගොඩාක් කැලරි තියෙනවා. එතකොට අපේ ඇඟ ගොඩක් පුෂ්ටිමත් කරන්න මේ කෙසෙල් හොඳයි. මම වේල් දෙකකට ගන්න. ඒක හින්දා කෙසෙල් ගෙඩි දෙකක් ගන්නවා. ඔයාලා එක වේලක් නම් කුරක්කන් පිටි හැඳි එකයි එක කෙසෙල් ගෙඩියයි ගන්න. කෙසෙල් වල නැචරල් සුගර් තියෙන හින්දා ඉක්මනට ශරීරයට ශක්තිය දෙනවා. ඉතින් අපි මේ කුරක්කන් එකට මේ කෙසෙල් පාවිච්චි කරාම ඉක්මනට මහත් වෙන්න අපිට උදව් කරනවා. මට නම් ළමයි කෙසෙල් ගෙඩියක් කෑවහම බඩ පිරෙනවා. මම කොහොමත් කෙසෙල් කන්න ආස කෙනෙක් නෙවෙයි. මං කන්න ආස ඇඹුල් කෙසෙල් විතරයි. ඒත් මේ ඩ්‍රින්ක් එකට ඕන හින්දා මම මේක බොනවා. නැත්තම් මම ඇඹුල් කෙසෙල් විතරයි කන්න ආස. මේ කෙසෙල් පොතු ටික අනිවාර්යෙන් පැලවලට දාන්න. අපේ අම්මගේ ඇන්තූරියම් පැලවලට නොවරදින ලෙලි තමයි කෙසෙල් ලෙලි කියන්නේ. මේවා අනිවාර්යෙන් පැලවලට දාන්න. මේවා තනිකර පොහොර. අපි මේ ටික හීනියට කපා ගමු. මොකද අපි මේ ටික බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. කෙසෙල් ගහේ ඵලය රන් වගේ දිලේ බොනකොට ශක්තිය හිතටම දැනේ. සරල ඵලයක් වුණත් ගුණයෙන් පිරී ඇඟට පිරුණු ගුණ දිනෙන් දින වැඩේ. අපි දැන් මේ කෙසෙල් ටික මේ කෝප්පෙට දාගමු. මහත් වෙන්න කියාපු දෙයක් නේදනේ. මේ තමයි රටකජු. රටකජු කියන්නේ ස්නැක් එකක් නේ. ඉතින් මම නම් ගොඩාක් කනවා අඩුයි. මුහුණේ කුරුලෑ දානවා මට වැඩිපුර රටකජු කෑවහම. ඉතින් අපිට මේ ඩ්‍රින්ක් එකට අපි අනිවාර්යෙන් රටකජු එකතු කරනවා. අපි එහෙනම් මේකේ පොතු අරගමු. මේකට රටකජු එකතු කරන්නේ ප්‍රෝටීන් සහ හෙල්ති ෆැට් එක නිසා. මම දැන් පොතු අරගත්ත රටකජු මිට මේකට දාගන්නවා. ළමයි මේ තියෙන්නේ මීපැණි. අපේ ඇඟට ලේ වැඩි වෙන්න නම් නියමයි නම් ළමයි ස්වභාවිකම මීපැණි. අපි චුට්ටක් දාගමු. අපේ මේ මීපැණි වල අහිතකර සීනි නැහැ.
මම කියන්නේ සීනි නම් දාගන්නම එපා. බොන්න අපහසුතාවයත් මේ මී පැණි දාපුවාම ටිකක් අඩු වෙනවනේ. මොකද මම වගේ අයට ටිකක් කෙසෙල් දාපුවාම මට ටිකක් අමාරුයි බොන්න. එතකොට මී පැණි ටිකක් දාපුවාම රස එනවා නිකම්ම. සීනි දාගන්න එපා අනිවාර්යෙන් මී පැණි දාගන්න. මොකද මී පැණි මේවත් එක කලවම් වුණාම ලොකු ගුණයක් එනවා අපේ ඇඟට. ළමයි දැන් අපි මේකට එකතු කරන්නේ ෆ්‍රෙෂ් මිල්ක්. ඔයාලට කිරි ටිකක් උනත් ගෙදරදී හදාගෙන ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ගොඩාක් දුරට ෆ්‍රෙෂ් මිල්ක්ම දාන්න බලාගන්න. අපි දැන් මේක දාගමු. ඔහොම දාගමු චුට්ටක් කැළුණත් එක්ක. ළමයි දැන් අපි මේකට උවමනා සේරම දාගත්තා. දැන් අපි මේක බ්ලෙන්ඩර් කරගෙන එමු. කුරක්කන් කතක රස ගමේ සුවඳයි බොනකොට ශක්තිය පිරෙයි. සරලයි ලාභයි වටිනාම දේ අපේ පස්වල උපන් සම්පත මේ. ඔන්න ළමයි මං හදාගත්ත ඩ්‍රින්ක් එක තියෙනවා. ඉතින් අපි මේක බීලා බලමු. මී පැණිත් දාලා හින්දා හරීම රසයි. ළමයි ඔන්න ඉතින් මං අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා මට අනිවාර්යෙන් රිසල්ට් එක දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. ඉතින් මාව අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ සන්ධ්‍යාවක්. බයි.